අයියාගෙන් අම්මලාගෙන් බැනුම් අහනවා. ඉතින් ඔන්න මේකට විසඳුමක් තමයි අද වීඩියෝ එක ගන්න. ඉතින් මම පළවෙනි වාර දෙවෙනි වාරේ ප්ලේස් එකේ ඉතාමත් ගොඩක් බහැලා තිබ්බේ. ඉතින් මම පාඩම් කරන ක්‍රමයක් හොයාගෙන ඒ විදිහට පාඩම් කළා පන්තියේ 8 වෙනි ස්ථානේ දිනා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ක්‍රමය ගැන ඔයාලට කියන්න තමයි අද වීඩියෝ එක මම මේ විදිහට ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකට යන්න මතක් කරනවා රිෂිටෙක් YouTube channel එක මම subscribe කරන්න bell icon එක click කරන්න අපි නම් දැන් යම් අද වීඩියෝ එකේ මතක් කරනෝනේ අපේ YouTube channel එකේ 1 year එකක් වෙන ගොඩක් අය අපි ඊට කලින් subscribe තුන්සිය ගහනවා. ඉතින් වැඩි කතාවක් කියවන්න එන අද වීඩියෝ එක මේ දෙන්නේ මගේ ප්‍රගති වාර්තාව. ඔයාලා බලා ගන්න පුළුවන් මේ නන්දිනිත් අපේ ඉස්කෝලේ ප්‍රගති වාර්තාව. ඉතින් මේකේ මම ලකුණු ටික ඔයාලා මුලින්ම පෙන්නලා ඉන්න. ඒතකොට ඔයාලා අයිඩියා එකක් ගන්න පුළුවන් මම මේ කියන්නේ මොකක්ද කියලා. මෙයා මුලින්ම මේකේ තියෙන ලකුණු ටික බලලා ඉමු. ඉතින් යාළුවනේ ඔයාලට ලකුණු බලා ගන්න පුළුවන්. මගේ පළවෙනි වාරේ මම 6 වසරේ ලකුණු 944යි. මගේ සාමාන්‍ය ලකුණ 78.66යි. මගේ ප්ලේස් එක 18 වෙනි ස්ථානය. ඉතින් ඔයාලට ඒ වාරේ ගත්ත ලකුණු ටිකත් ඔන්න බලා ගන්න පුළුවන්. ඉතින් දෙවනි වාරේ guys මම දවස් 2ක් ගියේ නෑ මගේ ප්‍රශ්නයක් හින්දා අපේ අම්මා එයාපෝට් දාන්න ගියා හින්දා මට යන්න බැරි වුණා. ඒ පාර මගේ ලකුණු 799යි මම පන්තියේ 33. ඉතින් තුන්වෙනි වාරේ ඔයාලට බලා ගන්න පුළුවන් ලකුණු ටික මගේ ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ තුන්වෙනි වාරේ ඉතිහාසයට මගේ ඉතිහාසයට ලකුණු 24යි. මාට ඒතකොට ලකුණු තිබ්බා 966ක්. ඒතකොට විෂයන් 13ක් තිබ්බා. මම පන්තියේ 25. ඉතින් මේ තියෙන අපේ 7 වසරේ පළවෙනි වාරේ. ඉතින් මේකේ මගේ ඉතිහාසයට 24ක් ගත්ත විෂයට මම මහන්සි වෙලා 73ක් ගත්තා. ඒ 73 ගත්ත ට්‍රික් එක මම කියලා දෙනවා. ඉතින් මේ පාර මම 966යි විෂයන් 12කට. මොකද අපේ එක විෂයක් තිබ්බේ නැහැ අපේ ඉස්කෝලේ PTS විෂය. මම මේ පාර පන්තියේ 8 වෙනියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ප්‍රගති වාර්තාවේ ලකුණු ටික තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මගේ ලකුණු මට්ටම තිබිලා මම මේ කරපු වැඩවලින් මගේ ලකුණු මට්ටම අප් වුණේ. ඉතින් දැන් අපි කතා කරමු මම මේ කරපු වැඩ මොනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා වැඩ දෙකක්. ඒ දෙක කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ ලකුණු අඩු මට්ටමක ඉඳන් ඉතාමත් වැඩි මට්ටමකට ගන්න ලේසියෙන්ම. ඉතින් අපි කතා කරමු පළවෙනි ක්‍රමය ගැන. ඉතින් මගේ පළවෙනි ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය තමයි ෂෝට් නෝට් කියන්නේ. ෂෝට් නෝට් කියන්නේ මේක මට අමාරු විෂයන් වල තියෙන වැදගත් කරුණු තියෙනවා. අනේ ඒ වගේම අපිට ෂෝට් නෝට්ස් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ විභාගෙට සතියක් විතර කලින් පාඩම් කරන්න පටන් අරගෙන ෂෝට් නෝට් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට පාඩම් ටික ෂෝට් නෝට් ගහගත්තට පස්සේ ඔයාලට ලේසියෙන්ම පුළුවන්. පස්සේ විභාගයේ දවස ආවට පස්සේ ලේසියෙන්ම පාඩම් කරලා මාක්ස් අප් කරගන්න. සෙකන්ඩ් ට්‍රික් එක තමයි ඔයාලගේ අච්චු පොත ගන්න. ඔයාලට අදාළ විෂයයේ තියෙන අච්චු පොත අරගෙන හයියෙන් පාඩම කියන්න. ඒ කියන්නේ මේ විදිහට. දැන් මම පළවෙනි පාඩම ගත්තොත් මම ගන්නවා මට අදාළ පාඩම. අරගෙන හැඳින්වීම ඉඳාගෙන අතීතයේදී අපේ රටේ ඔන්න ඔය ස්පීඩ් එකකින් කියන ස්පීඩ් එක පුළුවන් තමන්න ප්‍රමාණය පුළුවන් තරම් මන්නන්න පුළුවන් කන ස්පීඩ් එක අඩුවෙන් කියවන්න වොලියුම් එක වැඩියෙන් කියවන්න කියලා. එතකොට ඔයාලා මතක හිටින සංවිධානය වැඩි. අම්මනම් කියයි ඔක වැඩක් වෙන ට්‍රික් කියන්නේ මේක. ඔයාලට ඒ වලට මතක නැති වෙයි. හැබැයි පේපර් එකට අහද්දි පොතම කියවුවොත් හැබැයි හිත වෙන තැනක පොත නිකන් කියවන්න නැහැ. හිතත් එක තැනක තියාගෙන පොත කියවන්න ඕනේ. එතකොට ඔයාලා පේපර් අනම්මනම් කරද්දි ඔයාලට ලකුණු ගන්න පුළුවන්. ඉතින් මම මේකේ තව ට්‍රික් එකක් කියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් පේපර්ස් කරන්න. ඒ කියන්නේ කලින් වාර විභාගවල තිබ්බ පේපර්ස් 2019 වල තමයි ගොඩක් එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පාස්ට් පේපර්ස් කරලා ලකුණු මාක්ස් අප් කරගන්න. ඉතින් ඔය විදිහට තමයි ලකුණු මාක්ස් අප් කරගන්න. ඉතින් ඔය ටික තමයි අපි වීඩියෝ රිෂිටෙක් YouTube channel එක කතා කරන්නේ. ඔයාලට තාමත් රිෂිටෙක් YouTube channel එක subscribe කරන්න bell icon එක click කරන්න. වීඩියෝ රිෂිටෙක් YouTube channel එක ගියන හැමෝටම goodbye. channel එක අලුත් කෙනෙක් ඉන්නවා subscribe කරන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා like එකක් දාන්න. මේ වීඩියෝ ගැන කියන්න තියෙන දේවල් පළයන් කමෙන්ට් කරන්න යන අමතක කරන්න එපා.